සයිට් එකට ඔයගොල්ලන් රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ බැංක් ඩීටේල්ස් අප්ලෝඩ් කරගන්නේ කොහොමද? ඒ සයිට් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා මම චුට්ටක් කියලා දෙන්න. මේ විදිහට ආපහු සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන් ඒ ලින්ක් එක ආපහු ක්ලික් කරනකොට එන්නේ මේ විදිහ ඇප්ලිකේෂන් එකම තමයි නැවතත්. ඒක ඔයාලා පොඩ්ඩක් ස්ක්‍රීන් එක, ඒ කියන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මෙහෙම උඩට කරනකොට පහලින් එනවා home shop account card sign in කියලා පොඩි බාර් එකක්. ඒ බාර් එකේ මැද තියෙනවා account කියන එක. ඒ account කියන එක ක්ලික් කරපුවාම ඕගොල්ලන් දීපු email එකයි password එකයි enter කරන්න එනවා. ඔයාලා දීපු email එක හරි identity number එක හරි හරියට enter කරන්න එතෙන්. ඊට පස්සේ ඔයාලා දීපු password එකත් හරියට simple capital ලකුණු ඒ විදිහට දාලා ඒ හරි විදිහටම enter කරන්න. email එකෙන් වරද්ද ගන්න එපා. මේ identity number එකත් එහෙමයි වරද්ද ගන්න එපා. හරියටම ඒ register වෙද්දි දීපු email එක හරි identity හරි දීලා password එකක් දීලා sign in වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ව මේ විදිහට හෝම් පේජ් එකට යනවා සයිට් එකේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලා ඉන්නේ ඔයාලගේ නම යටතේදී කියලා. ඔයාලගේ නම මෙතන පෙන්නනවා. මේ විදිහට ෆෝන් එක උඩට ස්ක්‍රෝල් කරනකොට මේ account කියන එක මැද ක්ලික් කරලා ආපහු ගියාම ඔයාලට පෙන්නනවා account details කියලා. මේ ඊට ඒ යටින් dashboard එක පෙන්නනවා. dashboard එකේ තියෙනවා orders, address, account details, view commission, your members, log out කියලා පෙන්නනවා. මෙතන ඔයාලට පෙන්නනවා ඇති නම. හෙලෝ සයිනායක නායක කියලා තියෙනවා. දැන් ඒ විදිහට ඕගොල්ලන්ට එතන නම පෙන්නනවා නම් ඕගොල්ලන් ඉන්නේ ඕගොල්ලන්ගේ account එකට log වෙලා තමයි. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් account details කියන එකට යන්න. account details වලට ගියාම ඕගොල්ලන් enter කරපු account details ටික වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් එතන පහලින් තියෙන update profile කියලා. මේ update profile කියන එකට ගියාම ඕගොල්ලන්ට පුළුවන් ඔයාලා දාපු details edit කරගන්න. ඒ කියන්නේ branch code එක, bank code එක, bank account number එක, account name එක ඒ විදිහට enter කරගන්න තියෙනවා එතන. ඒකෙදි bank code කියන එකට ඕගොල්ලන් bank එකේ නම දාන්න. මොකද්ද බැංකුවේ නම කියලා දාන්න. අදාළ බැංකුව අපි බැංකු 4ක් නම් කරලා තියෙනවා. අපි හිතමුකෝ Bank of Ceylon කියලා. ඒතකොට Bank of Ceylon කියලා type කරනකොට ඊට ඉස්සරහින් auto වැටෙනවා ඒ අදාළ bank එකේ code එක. ඊට පස්සේ branch code කියලා කියන branch එකේ අදාළ බැංකුව කොහෙද බැංකුව කියලා තමයි ඔයාලා සඳහන් කරන්න ඕනේ. අපි හිතමු කැන්ඩි නම් කැන්ඩි, ගම්පහ නම් ඒ විදිහට, අනුරාධපුර නම් ඒ විදිහට අදාළ බැංකු ගිණුම ඕපන් කරපු branch එක තමයි branch code කියන තැන type කරන්න ඕනේ. එතකොට අදාළ code එක ඉස්සරහින් වැටෙනවා. ඊට පස්සේ ඔයාලගේ බැංකු ගිණුමේ නම, ඊට පස්සේ ඔයාලගේ account number එක ඇතුළත් කරන්න. ඊට පස්සේ update profile කියන එක දෙන්න. ඊට පස්සේ එතකොට ඔයාලගේ profile එක update වෙනවා. ඒ කියන්නේ බැංකු details ටික එකට enter වෙනවා. ඊට පස්සේ ඔයාලට තව පුළුවන් dashboard එක යටතේ orders දාපුවා බලා ගන්න පුළුවන්. සහ log out වෙන්න ඕන නම් log out වෙන එකත් එතන තියෙනවා. ඒතර your members ලා ඔයා එකතු කරගත්ත තව team members ලා ඉන්නවා නම් ඒගොල්ලෝගේ විස්තර දැනගන්න පුළුවන්. view commission යටතේ ඔයගොල්ලෝ දාන order එකේ order වල commission එක බලා ගන්න පුළුවන්. දැනට මේ විදිහට තමයි system එක ක්‍රියාත්මක වෙන්නේ. ඊට